හරි මේම කරන්නකෝ. දැන් මේම කියනවා. මිනිස්සු තමන්ගේ ජීවිතේ විඳින්න කියලා අර්ධ මොනා කරන්න? තමන්ගේ ජීවිතේ විඳින්න කියලා අර්ධ විඳින්න කියලා සම්බන්ධතාවයන් පටන් ගන්නවා. මොන සම්බන්ධතාවයන්ද? මොන සම්බන්ධතාවයන්ද? ජීවිතේ මොනා ගන්න විඳින්න. ඒක සිංහලෙන් කිව්වොත් මොකක්ද ඒකට කියන්නේ? ලස්සන වචනයක් තියෙනවා. කීවර කමක් නැද්ද? කමක් නැත්නම් අත උස්සන්න බලන්න. ලයිව් එකේ ඇර කමක් නැහැ මොනවා කිව්වොත්. ඕගොල්ලෝ කැමති නම් මං කියනවා. මොකද කියන්නේ? බෑ බෑ බෑ. භාගයේ අත උස්සන්න. ඊටස් මම තනියෙන් කණ්ඩ බෑනේ. මොකද කියන්නේ? ආතල් එකේ ඉන්න කියලා සම්බන්ධතාවයන් පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ මොකද කොහොම සම්බන්ධතාවයන් පටන් ගන්නද? කොහොමද? නියන්ද අනිය ලස්සන වචනයක් වව් අනියන් ඒව පටන් ගන්නවා. මම කිව්වේ නියන් කියලා. අනියන් ඒව පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ හැබැයි ප්‍රතිචාර ඕනේ. බෑ බෑ බෑ. එතකොට පටන් ගත්තා මොකද වෙන්නේ? ජීවිතේ විඳිනවා සුපිරි. එහෙමද? නැත්තම් මොකද වෙන්නේ? ජීවිතේ විඳින්න කියලා කාලේ පොඩ්ඩක් මේ ආතල් එකේ ඉන්න කාලේනේ. ඒ නිසා පොඩ්ඩක් මේ ගෙවා ගන්නවා ටයිම් පාස් පටන් ගන්නවා. මොනවද පටන් ගන්නෙ? අනියන් සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ඔබ දන්නවද මේ පටන් ගැනීම ඔබගේ ජීවිතේ ඔබ දන්නේම නැතුව ඔබ අම්බ කරපු දේවල් ඔක්කොම ෂර් වෙලා යනවා. මොනවා වෙලා යනවා? ෂර් වෙලා යනවා, නැති වෙලා යනවා. දේව වචනේ ලස්සනට කියනවා හිතෝපදේශ පොතේ 5:9 කියනවා මේම. උඹේ සම්පතින් නුඹේ සම්පතින් 5:9 හිතෝපදේශ. නුඹේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිස ඒ දේ කරන්න එපා කියලා කියනවා. මොකද කියන්නේ? නුඹේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිස මේ දේ කරන්න එපා කියලා කියනවා. ඒක කියවමුද අපි? හිතෝපදේශ 5:9 කියනවා නුඹේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිසද නුඹේ වීරයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද අන්තිමේදී නුඹේ මාංශයද ශරීරයද ශවන කල නුඹ කෙඳිරිගා අහෝ මාගේ ගුරුකමට වෛර වී මාගේ සිත අවවාදය සුළු කළ ඇති මාගේ ගුරුවරුන්ගේ අඬට කීකරු නොවි මම ඇයි මේ වගේ දෙයක් කළේ කියලා ඔබ තැවෙන්න යනවා. තේරුණාද මාව? ඒ නිසා එවැනි දේවල් ඔබගේ ජීවිතේ එපා. මොකද ඔබට යහපත ඔබට භුක්ති විඳින්න වෙන්නේ නැහැ. මොකද ඔබට ප්‍රඥාව අවශ්‍යයි. ඔබට ප්‍රඥාව අවශ්‍යයි. අන්න එවැනි සම්බන්ධතාවයක් පටන් ගන්න කෙනා අඥානයි. ඇයි? එයා මාන්සි වෙලා වැඩ කරලා දාඩිය පෙරාගෙන දාඩිය පීදාලා ඔක්කොම කරලා දීලා දෙනවා. සුදු මිල්කි අම්බෝ සිමාත්‍යෝ කියලා දෙනවා. මොකද වෙන්නේ එතකොට? වෙන මිනිස්සු තෘප්තිමත් වෙනවා, ඔබ දාඩිය පීදානවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය එවැනි ස්ථානවලට ගමන් කරන්නේ නැත. ආශිර්වාදය ආවත් ඒක රැඳෙන්නේ නැත. පැහැදිලිද මාව? ඔබට එවැනි සම්බන්ධතාවයක් ඇති නොකරගෙන ඉන්න නම් ඔබට ප්‍රඥාව අවශ්‍යයි. ආමෙන්.